உரையாற்றி சென்ற அனுபவ தோழர் அவர்களுக்கு நன்றி தெரிவித்துக் கொண்டு அடுத்ததாக நாங்கள் இந்த மேடையிலே உரையாற்ற அழைப்பது ஆலியவேம்பு பிரதேச சபை உறுப்பினர் கௌரவ உறுப்பினர் ரவிசன் தோழர் அவர்களை அன்புடன் அழைத்துக் கொள்கிறேன். आदरणीय सहोदरिया सहोदरिय මේ ජනගහනට දෙයක් කියා පානවා. ඓතිහාසික දිගාමඩුල්ල දිස්ත්‍රික්කය තුළ සිංහල දෙමළ මුස්ලිම් සහෝදර අපේ ජන රජය සුරකීම වෙනුවෙන් අපේ ජන බලය එකතු කරගෙන මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආදරණීය සහෝදරයා සහෝදරිය ඊළඟට මා දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ දින වේදිකාවේ සිට ඊළඟට දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා නියෝජ්‍ය රාජ්‍ය සභා මන්ත්‍රී නිරෝජන් සහෝදරයාට எல்லோருக்கும் மாலை வணக்கத்தை தெரிவித்துக் கொள்வதோடு இங்கு பிரதம அதிதியாக வருகை தந்திருக்கின்ற கௌரவ அமைச்சர் அவர்களுக்கும் எங்களுடைய பிரதி அமைச்சர் அவர்களுக்கும் மற்றும் அம்பாறை மாவட்ட இணைய பார்லமெண்ட் உறுப்பினர்களுக்கும் இங்கு இன வாத வேதம் இல்லாமல் நாங்கள் ஒன்றாக கூடியிருக்கின்றோம் என்பதை பார்க்கின்ற போது இன்னொரு அரசாங்கத்தை இந்த கூட்டத்தை வேற யாரும் தர முடியாது என்பதை கூட்டிக் கொள்கின்றோம். இந்த இடத்தில் இன்று நாங்கள் வெயில் வாராமல் இந்த அரசாங்கத்தை ஆதரிக்கும் முகமாக ஒவ்வொருவரும் இங்கே இணைந்திருக்கின்றதை பார்க்கின்ற போது மிகவும் சந்தோஷமாக உள்ளது. நாங்கள் இந்த நாட்டை மிகவும் பொருளாதார ரீதியாகவும் இன்னும் இந்த நாட்டை அழகான ஒரு நாட்டை உருவாக்குவதற்கு எங்களுடைய கௌரவ ஜனாதிபதி அவர்கள் இணைந்திருக்கின்றார். அவர் சாதாரண ஜனாதிபதி அவர் அல்ல, எல்லாரையும் ஆள்கின்ற ஒரு அனுர ஜனாதிபதி அவர்கள். இங்கே எல்லாரையும் ஆண்டு சமமான நீதியை சமமான உரிமையை பெற்றுத் தருவதற்காக இறைவனாக எங்களுக்கு தந்த ஜனாதிபதி அனுரகுமார திசாநாயக்க மாற்றம் மட்டுமே என்று நான் கூறிக்கொண்டு இந்த சந்தர்ப்பத்தில் எங்களுக்கு வாய்ப்பு தந்த எங்களுடைய உயிர்ப்பிடத்துக்கு நன்றியை தெரிவித்துக் கொண்டு நாங்கள் நன்றி வணக்கம். தினத்திலே உற்சாகமாக உரையாற்றி சென்ற நாவிதவழி பிரதேச சபை உறுப்பினர் நிரோஜன் அவர்களுக்கு நன்றியை கூறிக்கொண்டு ஏனைய அனைவருக்கும் சந்தர்ப்பத்தை வழங்குமாறு கேட்டுக்கொள்கிறேன். ඊළඟට මන්ත්‍රී සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂක සහ ප්‍රජා සල් බල ගැනීමේ නියෝජ්‍ය අමාත්‍ය අපේ ආදරණීය දිගමඩුල්ල දිස්ත්‍රික් නායකත්වයේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පිටිස්ස සහෝදරයාට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම දිගමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමිය මුතුරත්පත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආදම්බව සහෝදරයා ප්‍රියන්ත විජේරත්න සහෝදරයා මාංජල රත්නායක සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම අම්පාර නගර සභාවේ සභාපතිතුමා ඇතුළු සියලුම අපේ සභාපතිවරුන්ගෙන් අවසරයි. සියලුම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුනි මන්ත්‍රී තුමියනි ඔබ හැමෝගෙන්මත් අවසරයි. ආදරණීය දිගමඩුල්ල ජනතාවනි හිතවත් මාධ්‍යවේදී මහත්වරුනි ඔබ සියලු දෙනාගෙන්මත් අවසරයි. අද ලංකා ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. අපි අද සමරන්නේ 137 වන ජාත්‍යන්තර කම්කරු දිනේ වැඩ කරන ජනතාවගේ දවස, පොදු ජනතාවගේ දවස, ප්‍රගතිශීලී ජනතාවගේ දවස. අද ඉතිහාසයක් පුරා රුදුරු පාලකයන්ගේ හොරකම නිසා පීඩාවට පත් වුණු, දූෂණය නිසා පීඩාවට පත් වුණු, තක්කඩිකන් නිසා පීඩාවට පත් වුණු ඒ ජන සමාජය වෙනස් කිරීමේ බලය අද රටේ ජනතාව 3
මේකේ බලයට වැඩි බලයකින් ජාතික ජන බලවේගයට බාර දීලා අවසానයි. ඉතිහාසයේ අපි බලය තිබ්බත් නැතත් මේ ලංකා ධර්ණිතලය තුල ගොවි ජනතාවගේ හඬ, කම්කරු ජනතාවගේ හඬ, දීවර ජනතාවගේ හඬ, පොදු ජනතාවගේ හඬ තමයි ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ කියන එක අපි මේ ලක්වාසීන්ට කියනවා. ජනතාවට විමුක්ති අවශ්‍යයි. වැඩ කරන පන්තියට විමුක්ති අවශ්‍යයි. තීවර ජනතාවට, ගෝවි ජනතාවට, කාන්තාවන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විමුක්ති අවශ්‍යයි. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට යුක්තිය සාධාරණත්වය අවශ්‍යයි. ව්‍යාපාරික ප්‍රජාවට යුක්තිය සාධාරණත්වය අවශ්‍යයි. මේ රටේ සමස්ත ජනතාවට සාධාරණ නිවහල් සමාජයක් අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් කැපවුණු මැදිහත් වෙන මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය පක්ෂය තමයි දැන් ජාතික ජන බලවේගය. අද ඒ වගේම දිගාමඩුල්ලටත් ඓතිහාසික දවසක්. මුළු රටටම ආදර්ශමත් දිස්ත්‍රික්කයක්. සිංහල ජනතාව, දමිළ ජනතාව, මුස්ලිම් ජනතාව අපි හැමෝම සහෝදරත්වයෙන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. අද අපි දහස් සංඛ්‍යාත ජනතාවක් කිලෝමීටර් කීපයක් එකට සටන් පාඩ කියමින්, එකට අත්වැල් බැඳගෙනමින් සිංහල, දෙමිළ, දමිළ, මුස්ලිම් අපි හැමෝම එක හඬින් කතා කරලා කිව්වේ මොකද්ද? මේ රටේ ජනතාවට යුක්තිය අවශ්‍යයි, සාධාරණත්වය අවශ්‍යයි. හොරොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. පාලකයෝ, හිටපු පාලකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ නිසා ආදරණීය අපේ තාත්තේ, සහෝදරයා, සහෝදරිය, ඒ දේවල් ඉෂ්ට වෙමින් පවතිනවා. අද දිස්ත්‍රික්ක 21ක් පුරාම මහා දෙවන්ත පෙළපාලි, මහා දෙවන්ත ජන රැලි පැවැත්වෙන මොහොතක් මේක. ඇයි ඒ කුමක් සඳහාද? අවුරුදු 76ක් තිස්සේ මේ රටේ ජනතාව පීඩාවට පත් කරලා, දුෂ්කරතාවයට පත් කරලා, ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරලා, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරලා, ඔවුන්ගේ රීරි මාංශ උරාබොමින්, ලේස හඩිය කඳුලින් උපදවාගත්තු ජාතික ධනය පොඩි ගහගෙන, ගොඩ ගහගෙන අත්පුතු පරම්පරාවක් වැජඹුණා. ඒ කාලය දැන් අවසන් කරලා තියෙන්නේ. ඊරෙනුත් පේන්නේ ඒගොල්ලන්ට මොකද්ද? කවදා හිරේවට යන්න වෙයිද දන්නේ? කවදා මාංචු වැටෙයිද දන්නේ? අවුරුදු 5කටද, අවුරුදු 10කටද, අවුරුදු 20කටද හිරේ යන්න සිද්ධ වෙන්නේ කියලා ඒගොල්ලෝ කල්පනා කරමින් ඉන්නවා. සුන්බුන් විපක්ෂය එකට එකතු වෙලා බොරු මඩ අවලාද නගනවා. කුමක් සඳහාද? කිසිදාකට යලි බලය ලැබෙන්නේ නැති නිසා ඒගොල්ලෝ දන්නවා තව මාසයක්, දෙකක්, තුනක් හරි මාස 6ක් අවුරුද්දක් අල්ලා ඉන්න නම් ජනතාව රවට්ටන්න ඕන කියලා. ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලෝ මේ දුෂ්ට චෝදනා නගන්නේ. ඔබට මතක ඇති ඒගොල්ලෝ කිව්වා ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත්, මාලිමාව බලයට ආවොත් මොකද වෙන්නේ? රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා කිව්වා. කඩා වැටුණද? අපි අහනවා තමුන්නාසලගෙන් ලංකා ඉතිහාසයේ අයවැය පරතරය අඩුම වර්ෂයක් විදිහට ඉතිහාසගත වුණා 2025 වසර. ජාතික නිෂ්පාදනයේ 2.3% අයවැය පරතරයක් දක්වා අපි අඩු කරලා තියෙනවා. ඒ වගේම ලෝක බැංකුව, IMF, ආසියානු සංවර්ධන බැංකුව, අනිකුත් ඒ මූල්‍ය ආයතන කියනවා ඉතා වේගවත් ආර්ථික සංවර්ධනයක් ඔස්සේ මේ රට ගමන් කරනවා. ඒ සඳහා අරුණ කුමාර දිසානායක සහෝදරයා නායකත්වය දෙනවා කියලා.
ඉතිහාසයේ වැඩිම මෑත ඉතිහාසයේ වැඩිම දේශන මුදල් ප්‍රමාණය ලැබිච්ච අවුරුද්ද 2025 ඩොලර් බිලියන 7 ඉක්මවලා තියෙනවා. ඒ වගේම වැඩියෙන්ම මුදල් ඉතුරු කරපු වර්ෂයක් විදිහට 2025 වර්ෂය අපිට කියන්න පුළුවන්කම තියෙනවා වාර්තා අපිට වාර්තා කියලා තියෙන්නේ ට්‍රිලියන 1.2කට වැඩි මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයේ ඉතුරු කරලා තියෙනවා. හැම ආර්ථික නිර්ණායකයක්ම ඉතා ඉහළට ඔසවා තබලා තියෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් අපි ඉතා ශක්තිමත් තැනකට ඇවිල්ලා